ආයුබෝවන් සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම. ඔන්න වෙනද වගේ අදත් ඔයාලගේ ගෙදරට මම ඇවිත් ඉන්නවා. මේ තමයි කිරණ හිමිදිරියේ ඉස්කෝලේ. හරි. ඉතින් ඔන්න අදත් මේ ගණිත ගැටලුවක් හදන්නනේ අපි ඇවිල්ලා ඉන්නේ. අපි බලමු මොකද්ද මේ හදන ගණිත ගැටලුව කියලා. right. මෙන්න මේකයි ගණිත ගැටලුව. 2024 වර්ෂයේ ජනවාරි 1 වෙනිදා සඳුදා. 2024 वर्षे जनवरी 1 වෙනිදා සඳුදා. එහෙනම් අහනවා 2024 25 वर्षේ ජනවාරි 1 වෙනිදා කවද්ද කියලා. හරි අපි මේකෙදි බලන්න ඕන පුතේ 2024 කියලා කියන්නේ සාමාන්‍ය වර්ෂයක්ද? හරි අධික වර්ෂයක්ද කියලා නේද? ඔව් 2024. මේ බලන්නකෝ. 2024 සාමාන්‍ය වර්ෂයක්ද අධික වර්ෂයක්ද? ඒකටම හරි අවසාන ඉලක්කම් දෙක ඉතිරිදුව 4න් බෙදෙනවා නම් ඒක අධික වර්ෂය. දැන් අධික වර්ෂයක ජනවාරි 1 වෙනිදා සඳුදා කියලා කියනවා නේද? right මෙයාට මම දානවා ජනවාරි 1 සඳුදා. එහෙමනම් දෙසැම්බර් ඊළඟට ගන්නවා 30. දෙසැම්බර් 31 කවද්ද කියලා ගන්නවා. දෙසැම්බර් 31 ගත්තා කියලා කියන්නේ අපිට ඊළඟ අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා හොයාගන්න එක මහ ලොකු දෙයක් නෙවෙයි. මේ බලන්නකො සඳුදානේ. එයා මතක තියාගන්න සාමාන්‍ය වර්ෂයක නම් පළවෙනි දවසයි අවසාන දවසයි දෙන්නම සමානයි. ඒ කියන්නේ සාමාන්‍ය වර්ෂයේ ජනවාරි 1 වෙනිදා සඳුදා වුණා. දෙසැම්බර් 31 සඳුදා. හැබැයි අධික වර්ෂයක එහෙම නෙමෙයි. එක්කෙනෙක් පහු වෙලා එන්නේ. මෙයා සඳුදා. මෙයා කවද්ද එන්නේ? හරියටම හරි කාලේ පුතේ අඟහරුවා. අඟහරුවාඟ. සරණ චුට්ටයිලුවේ කම්මැලි කවන්න හොඳේ. ඔයා එහෙම කරන්න බෑ. එතකොට 2000 මේ කියන්නේ 24 දෙසැම්බර් 31 වෙනිදා අඟහරුවාද නම් හෙට කියන දවසේ මෙදාට මල් වෙඩි ගහලා නේද? පහවදා උදේට පළවෙනිදා වෙනවනේ ජනවාරි 1 වෙනිදා. ඒ කියන්නේ කවද්ද? අඟහරුවාදාට පස්සේ දවස බදාදා. හරි නේද? right. එහෙනම් මොන ඔක මතක තියාගන්න. ඒක තමයි සාමාන්‍ය වර්ෂයක නම් පළවෙනිදායි දෙසැම්බර් 31 වෙනිදායි සමානයි. හැබැයි අධික වර්ෂයක නම් පළවෙනිදා ඉන්න කෙනාට පස්සේ ඉන්න කෙනා තමයි දෙසැම්බර් 31 වෙනිදා දෙන්නේ. හරි. එහෙනම් ඉතින් මේ වගේ ගණිත ගැටලු තවත් ඉගෙන ගන්න ඕන නම් ඔයාලා කරන්න තියෙන්නේ කිරණ Facebook වීඩියෝ වලෝ කරන්නයි ඒ වගේම කිරණ YouTube නාලිකාව subscribe කරලා තියාගන්නයි විතරයි. right. එහෙනම් ආයෙ දවසක හම්බෙමු. හැමෝටම